වල්ලියම්මා දෙවගණ සහ ස්කන්ධ කුමරු සැඟවී සිටි ඉපැරණි සියඹලා වෘක්ෂය මෙය විය හැකි බවට ජනප්‍රවාදයේ සඳහන්. මේ ප්‍රදේශයේ සිටි ආදිවාසී නායකයෙකුගේ රූමද්දියණියක් වූ වල්ලියම්මා ස්කන්ධ කුමරු හෙවත් කනසිරිඳුගේ ලාංකික බිරිඳයි. ස්කන්ධ කුමරු හා වල්ලියම්මා වාසය කරලා තියෙන්නේ සෙල්ල කතරගම බවත් ස්කන්ධ කුමරුගේ ඉන්දියානු බිරිඳ වන තේවානි දේවිය හදිස්සියේ ලංකාවට පැමිණීමත් සමග ස්කන්ධ කුමරු හා වල්ලියම්මා මැණික් ගඟ ආසන්නයේ ඇති මෙම වෘක්ෂයේ පිහිටි බෙනයක සැඟව යම් කාලයක් ගත කළ බවට ජනප්‍රවාදයේ සඳහන්. කාන්තාවන්ට හා කුඩා දරුවන්ට ඇතිවන රෝගාබාධවලට ආරක්ෂාවක් බලාපොරොත්තුවෙන් අදටත් මෙම ස්ථානයේ වල්ලියම්මා දෙවගණ සිහිකොට පුද පූජා පවත්වනවා. මේ වගේ වැඩසටහන් නැරඹීමට අපගේ YouTube හා TikTok නාලිකාවලට subscribe කරන්න. ඔබට සුබ දවසක්.